අපි අද මුලින් කතා කරන්න යන්නේ අපේ බයොලොජි MCQ පේපරේ ඉතාම වැදගත් ඉතාම වැදගත් කොටසක් කතා කරන්න. මේකදී අනිවාර්යෙන් ප්‍රශ්න එකක් දෙකක් අපිට බලාපොරොත්තු වෙනවා මේ කොටසෙන්. මේක තියෙන්නේ පස්වෙනි පාඩමේ විටමින් සහ කටින් ජලවන වගුරු. අපි මුලින් කතා කරන්නේ විටමින ගැන. මේක ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙන මේදේ ද්‍රාව්‍ය විටමින සහ ජල ද්‍රාව්‍ය විටමින. මේ මේදේ ද්‍රාව්‍ය විටමින අපේ දේහය තුළ පරිවහනය සහ අවශෝෂණය සඳහා මේදේ අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ජල ද්‍රාව්‍ය විටමින මේවා මේ දේහය තුළ අවශෝෂණය සහ පරිවහනය කිරීම සඳහා ජලය අවශ්‍ය වෙනවා සහ මේවා මේදේ ද්‍රාව්‍යයි. මුලින් අපි කතා කරමු මේ එක් විටමිනයක් මුලින් අපි මේව බලමු මොනවද මේ මේදේ ද්‍රාව්‍ය විටමින සහ මොනවද මේ ජල ද්‍රාව්‍ය විටමින කියලා. මේදේ ද්‍රාව්‍ය විටමින විදිහට විටමින් A, D, E, K ගන්න පුළුවන්. ජල ද්‍රාව්‍ය විටමින විදිහට B1, B2, B3, B5, B6, B7, B9, B12 සහ විටමින් C ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ එක එකක කෘත්‍යයන් ඕනතා ලක්ෂණ සහ ආහාර ප්‍රභව කතා කරමු ඉස්සරහට. මුලින්ම විටමින් A. විටමින් A රෙටිනෝල් විදිහට හඳුන්වනවා. මේකේ ප්‍රධාන වශයෙන් අපිට අපේ දෘෂ්ටි පටලයේ තියෙන රොඩොප්සින් වර්ණක හදන්න දායක වෙනවා. සහ අපේ සමේ සෛලන ඉදීම සහ අපේ ප්‍රතිශක්තිය වර්ධනය සඳහා මේක දායක වෙනවා. මේකේ ඕනතා ලක්ෂණ විදිහට දැක් ගන්න පුළුවන් වෙනවා. අන්ධභාවය, සමේ ආබාධ සහ ප්‍රතිශක්තිය දුබල වෙනවා. මේ සමේ අපේ අන්ධභාවය අපිට ප්‍රධාන වශයෙන් කොටස් කිහිපෙන් දැක් ගන්න පුළුවන් වෙනවා. night blindness, bitter spot, corneal cirrhosis, corneal ulceration සහ corneal scars තත්ත්ව. මේකෙදිත් අපිට ප්‍රධාන වශයෙන්ම දැක් ගන්න පුළුවන් වෙන්නේ වැඩිපුරම දැක් ගන්න පුළුවන් night blindness. ඒ කියන්නේ රාත්‍රී අන්ධතාවය සහ bitter spot කියන තත්ත්ව. ඊළඟට අපි කතා කරමු මේක ප්‍රධාන ආහාර ප්‍රභව ගැන. තදකොළ පැහැති එළවලු, තැඹිලි පැහැති එළවලු සහ පළතුරු, කිරි සහිත ආහාර. ඊට පස්සේ අපි යමු විටමින් D වලට. විටමින් D කියන්නේ හෝමෝනයක් විදිහට ක්‍රියා කරනවා සහ මේවා කැල්සියම් හා ෆොස්ෆරස් ආහාර මාර්ග තුළ අවශෝෂණ දායක වෙනවා. මේ කැල්සියම් හා ෆොස්ෆරස් තමයි අපේ අස්ථි පද්ධතිය තුළ ප්‍රභවය හා හැඩේ පවත්වාගෙන යන්න දායක වෙන khනිජ ලවණ සහ khනිජ ලවණ ටික වෙන්නේ. මේකෙදි මේවා අඩු වීම විටමින් D අඩු වෙන නැත්නම් කැල්සියම් හා ෆොස්ෆරස් අවශෝෂණය අඩු වෙන එකත් අපේ අස්ථි වල තියෙන කැල්සියම් ෆොස්ෆරස් අඩු වෙනවා. මේකත් එක්ක කුඩා ළමයින්ගේ අස්ථි විරූපීම් දැක් ගන්න පුළුවන්. මේක රිකට්සියා තත්ත්වය සහ රිකට්සියා තත්ත්වයක් විදිහට හඳුන්වනවා මේක. ඊට පස්සේ අපිට වැඩිහිටියන්ගේ අස්ථි මුදුවීමක්ද මේකෙන් දැක් ගන්න පුළුවන් වෙනවා. මේ තියෙන රිකට්සියා තත්ත්වය අපිට බලා ගන්න පුළුවන් වෙන මේ කුඩා ළමයාගේ කකුල් එහෙම ඇද වෙලා තියෙනවා, විකෘති වෙලා තියෙන අස්ථි. ඊට පස්සේ මේක ප්‍රධාන ආහාර ප්‍රභේද විදිහට අපිට ගන්න පුළුවන් වෙනවා. බිත්තර කහමදේ, කිරි නිෂ්පාදන. බිත්තර කහමදේ සහ කිරි නිෂ්පාදන. ඊට පස්සේ අපි විටමින් E වලට. විටමින් D වල ප්‍රධාන කෘත්‍ය වෙන්නේ මේක ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් විදිහට ක්‍රියා කරනවා. මේකෙන් අපිට ෆ්‍රී රැඩිකල්ස් අංශු වලින් මේක ආරක්ෂා කිරීම සිදු වෙන අපේ දේහය සහ අනවශ්‍ය විදිහට රුධිර කැටි ගැසීම වළක්වනවා. මේකෙදි ස්නායු පද්ධතියත් පවත්වා ගන්න මේක දායක වෙනවා. මේක ඌනතා ලක්ෂණයක් විදිහට අපි බලා ගන්න පුළුවන් වෙනවා. ස්නායු පද්ධතිය පරිහානි වීම. ඊට පස්සේ මේක ප්‍රධාන ආහාර ප්‍රභේද එළවලු තෙල්, බීජ සහ නට්ස් වර්ග බලා ගන්න පුළුවන්. ඊට පස්සේ යන ප්‍රධාන විටමින් K වලට. විටමින් K කියන්නේ ඉතාම වැදගත් වෙන විටමින් එකක්. මේකෙදි අපේ දේහය තුල රුධිර කැටි ගැසීම, ඒ කියන්නේ අපේ දේහේ මොකක් හරි තුවාලයක් සිදු වුණාම ඒක අපේ ප්‍රධාන වශයෙන් රුධිර කැටි තුවාලය සිදු වුණාම මේක නවත්තන්න රුධිර කැටි ගැසීමක් වගේ. මේ රුධිර කැටි ගැසීම සඳහා ප්‍රධාන වශයෙන් දායක වෙන විටමින් එකක් තමයි විටමින් K. විටමින් K මේක ප්‍රධාන විටමින් K වල කෘත්‍ය වෙන්නේ මේ අපේ රුධිරය තුල තියෙන රුධිර කැටිකාරක සාධක කියලා නම් ප්‍රෝටීන් ෆැක්ටර්ස් කියලා වර්ග තියෙනවා. මේකෙදි ප්‍රෝටීන් ෆැක්ටර් 2, 7, 9, 10 මෙව කියන ප්‍රෝටීන් ෆැක්ටර්ස් ටික මේවා ක්‍රියාකාරී තත්ත්වයටපත් කරන්න මේ විටමින් K වගේ. ඊට පස්සේ මේකේ ඌනතා ලක්ෂණයකින් දැක් ගන්න පුළුවන් රුධිර කැටි ගැසීම, දුබල වීම. ඊට පස්සේ මේකේ ප්‍රධාන ආහාර ප්‍රභේද විදිහට කොළ පැහැති එළවලු, තේ දැක් ගන්න පුළුවන් වෙනවා. මේවා ප්‍රධාන වශයෙන් නිපද වෙනවා මේ මහාන්තර සිටින බැක්ටීරියා මගින්. ඊට පස්සේ යමු අපි ජල ද්‍රාව්‍ය විටමින වලට. මේවා B1 මේක තයමීන් විදිහට හඳුන්වනවා. මේක B1 වලින් ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ අපේ ශරීරයේ ආහාර ශක්තිය බවට පත් කිරීම සඳහා මේ B1 උදව් වෙනවා සහ අපේ ස්නායු පද්ධතිය පවත්වාගෙන යන සහ උපකාර කිරීමේ B1 උදව් වෙනවා.
මේකේ ප්‍රධාන වශයෙන් උණතා ලක්ෂණයක් විදිහට අපිට බලා ගන්න පුළුවන් බෙරිබෙරි කියන රෝග තත්ත්වය. මේකෙදි මේ බෙරිබෙරි කියන රෝග තත්ත්වයේදී තුපුරු ගැසීම, කියන්නේ ටින්ග්ලින්, දුර්වල සමායෝජනය, ආසාදක දුර්වීම සහ ක්‍රියාකාරීත්වය දැක් ගන්න පුළුවන් වෙනවා. මේ බෙරිබෙරිත් අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්, ඩ්‍රයි බෙරිබෙරි සහ වෙට් බෙරිබෙරි. මේ අවස්ථා දෙකෙදිම ප්‍රධාන වශයෙන් අපේ සමායෝජනය අඩුවීමක් සිදු වෙනවා, මාංශ පේශි දුර්වල වෙනවා. ඒකත් එක්ක කාලයත් එක්ක මේක තිබීමත් එක්ක අපේ මාංශ පේශි හායනවීම සිදු වෙනවා. ඊට පස්සේ අපි යමු මේකේ ප්‍රධාන ආහාර ප්‍රභව රනිල භෝග, රටකජු, ඌරුමස් සහ නිවුඩු ධාන්‍යත ගන්න පුළුවන්. ඊට පස්සේ අපි යමු රයිබෝෆ්ලේවින්. ඒ කියන්නේ B2. මේක ප්‍රධාන වශයෙන් අපේ කාබෝහයිඩ්‍රේට්, මේද, ප්‍රෝටීන බින්දමීමට උදව් කරනවා සහ අපේ මුඛයේ ඊට පස්සේ සහ අපේ ආහාර මාර්ගයේ තියෙන ආවරණ පටලය ආරක්ෂා කිරීමට වැදගත් වෙනවා. මේකේ ඕනතා ලක්ෂණයක් විදිහට සමය වන. ඒ කියන්නේ කට දෙපැත්තේ තියෙන තුවාල සහ දිවේ තුවාල දැක් ගන්න පුළුවන් වෙනවා. මේ තියෙන මේ වගේ තත්ත්ව මේ කට දෙපැත්තේ අපිට තුවාල දැක් ගන්න පුළුවන් වෙනවා. සහ මේ තියෙන දිව මේක දිව රෝස පාට වීමක් සිදු වෙනවා සහ දිවේ තුවාල වීම සිදු වෙනවා. ඊට පස්සේ අපි යම් ප්‍රධාන ආහාර ප්‍රභව වලට කිරි නිෂ්පාදන, මස් සහ එළවලු, සරුගල දාන්න. ඊට පස්සේ යමු D3 වලට, ඒ කියන්නේ නියසින්. ඊට පස්සේ මේක ප්‍රධාන වශයෙන් අපේ දේහයේ තියෙන ස්නායු පද්ධති පවත්වා ගැනීම සහ සෛල නිපදවීමට වැදගත් වෙනවා සහ අපේ ඉදිරියට සහ අපේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය පවත්වාගෙන යන්නත් වැදගත් වෙනවා. මෙම අපිට ඕනතා ලක්ෂණයක් විදිහට අපිට දැක් ගන්න පුළුවන් වෙනවා පෙලාග්‍රා කියන රෝග තත්ත්වයේදී අපිට ප්‍රධාන ලක්ෂණ 4ක් දැක් ගන්න පුළුවන් වෙනවා. එකක් තමයි ඩර්මටයිටිස් කියන තත්ත්වය. ඩර්මටයිටිස් කියන්නේ අපි මේ තියෙන ඩර්මටයිටිස් කියන තත්ත්වය ආසාදන වගේ තත්ත්වය සහ මේ සමය අවරණ වීම සිදු වෙනවා. ඊට පස්සේ ඩර්මටයිටිස් ඊට පස්සේ අපිට දැක් ගන්න පුළුවන් වෙන ඩිමෙන්ෂියා කියන්නේ මානසික අවබෝධය සහ ව්‍යාකූල තත්ත්ව මේකත් එක්ක දැක් ගන්න පුළුවන් වෙන. ඊට පස්සේ වෙනවා ඩයරියා කියන්නේ පාචනයේ තත්ත්වය සහ අවශාන වශයෙන් ඩෙත් කියන තත්ත්වය කියන මරණය. මෙන්න මේ පෙලාග්‍රා කියන රෝග තත්ත්වයත් එක්ක මේ D4 අපිට D4 දැක් ගන්න ඩර්මටයිටිස්, ඩිමෙන්ෂියා, ඩයරියා. ඩර්මටයිටිස් කියන්නේ මේ සමය ආසන්නත, ඩිමෙන්ෂියා කියන මානසික අවබෝධය, ඩයරියා කියන්නේ පාචනය, ඩෙත් කියන්නේ මරණය. ඊට පස්සේ අපි යමු ප්‍රධාන ආහාර ප්‍රභව වලට. ප්‍රධාන ආහාර ප්‍රභව විදියට අපිට දැක් ගන්න පුළුවන් ධාන්‍ය, මස් සහ නට්ස් වර්ග. ඊට පස්සේ යන පැන්ටොතෙනින්. ඒ කියන්නේ B5 වලට. මේකේ ප්‍රධාන වශයෙන් මේකත් අපේ ප්‍රධාන වශයෙන් මේ ස්නායු පද්ධතිය පවත්වා ගන්න වැදගත් වෙනවා. මේකේ අපිට ඕනතා ලක්ෂණයක් විදිහට විඩාව, හිරිවැටීම, අත්පා පාදවල පුපුරු ගැසීම තත්ත්ව දැක් ගන්න පුළුවන් වෙනවා. මේකේ ප්‍රධාන ආහාර ප්‍රභව විදිහට කිරි නිෂ්පාදන, පළතුරු, එළවලු, ධාන්‍ය වල දැක් ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපි යමු B6 වල. B6 වලට අපේ රුධිර සෛල නිපදවීමට B6 කියන්නේ පිරිඩොක්සින්. මේක ප්‍රධාන වශයෙන් රුධිර සෛල නිපදවීම සහ ස්නායු පද්ධතිය පවත්වන ඉතාමත් වැදගත් වෙනවා. මෙම ඕනතා ලක්ෂණයක් විදිහට රක්තහීනතාවය. රක්තහීනතාවය කියන්නේ ඇනීමියා කියන. ඇනීමියා කියන්නේ ඇනීමියා කියන්නේ රක්තහීනතාවය. මෙම තත්ත්වය තුළදී සිද්ධ වෙන අපේ දේහය තුළ රුධිර සෛල ප්‍රමාණය සහ හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට වඩා ප්‍රමාණය අඩු වීමක් සිදු වෙනවා. මේකෙදි අපිට එම රෝගියෙක්ගේ අපිට දැක් ගන්න පුළුවන් ලක්ෂණ කිහිපයක් තියෙනවා. මේ තියෙන තත්ත්වය ඩිසිනස් කියන්නේ නිකන් කලන්තය වගේ තත්ත්ව, හෙඩේක් කියන්නේ ඔළුව රිදීම තත්ත්ව, ඊට පස්සේ චෙස්ට් පේන් කියන්නේ කකුල රිදීම, පේල්නස් කියන්නේ මලානික කියන්නේ සුදු බහැට පුරු සමත් දැක් ගන්න පුළුවන් වෙන. කෝල්ඩ් ස්කින් කියන්නේ අපේ තියෙන උෂ්ණත්වයට අඩු උෂ්ණත්ව අපේ සමය දැක් ගන්න පුළුවන් වෙනවා. ෆැටිග් කියන්නේ මහන්සි තත්ත්වය, ෂෝර්ට්නස් ඔෆ් බ්‍රීත් කියන්නේ හුස්ම ගැනීම අපහසුතාව, ඇරිත්මියා කියන්නේ අපේ පපුවේ මේ කියන්නේ අපේ හાર્ට් රේට් එක කියන්නේ හෘද ස්පන්දන වේගය සිදුවන වෙනස්කම් මේකත් එක්ක සිද්ධ වෙනවා. ඊට පස්සේ
ඊට පස්සේ අපි යමු මේක ප්‍රධාන ආහාර ප්‍රභව වලට. ප්‍රධාන ආහාර ප්‍රභව නිවුඩු දාන්නේ මස් සහ එළවලු දැක් ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ B7 කියන්නේ බයොටින්. මේක ප්‍රධාන වශයෙන් අපේ දේහයේ තියෙන සමේ සෛල නිපදවීම වැදගත් වෙන ඒ කියන්නේ එපිඩර්මිස්. ඒ කියන්නේ සමේ පිටතම තට්ටුවට අවශ්‍ය ප්‍රෝටීන් සංශ්ලේෂණ උපකාරී වෙනවා. ඊට පස්සේ මේක හිසකෙස් සහ නියපොතු නිෂ්පාදනය සඳහා වැදගත් වෙන කෙරටින් නිපදවීම සඳහා මේක වැදගත් වෙනවා. ඊට පස්සේ මේක ඕනතා ලක්ෂණයක් විදිහට අපිට පේනවා. ස්නායු සහ පේශිමය ආවාද සමේ කොරල ඇතිවීම තත්ත්ව අපිට මේකත් එක්ක දැක් ගන්න පුළුවන් සහ ප්‍රදාහය. ඊට පස්සේ මේක ප්‍රධාන ආහාර ප්‍රභවයේ දෙල මස්, රාණිල භෝග සහ එළවලු දැක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ෆෝලික් අම්ලය කියන්නේ B9 වලට මේකෙදි ෆෝලික් අම්ලය B9. ඊට පස්සේ අපි යමු මේකෙදි ෆෝලික් අම්ලයත් එක්ක ප්‍රධාන වශයෙන් අපිට උදව් වෙනවා. මේක ෆෝලික් අම්ලය අපි දැක් ගන්න පුළුවන් වුණා කිරිදෙන අම්මලා. ඊට පස්සේ ගැප් ගැනීමක් බලාපොරොත්තු වෙමින් ඉන්න අම්මලා සහ ගැබිනි මව්වරුන්ට මේ ෆෝලික් අම්ලය රජ විසින් දෙනවා. මේකේ ප්‍රධාන අරමුණ වෙන්නේ උපද්දෝෂ නැති කිරීම. මේව ෆෝලික් අම්ලය විසින් DNA නිපදවීම සඳහා DNA නිපදවීමට වැදගත් වෙනවා. සහ අපේ රතුරුදුරු සෛල නිපදවීම වැදගත් වෙනවා. මේ B9 කියන්නේ ෆෝලික් අම්ල නැතිවීමත් එක්ක රක්ත හීනතාවය සහ උපද්දෝෂ. මේවා උන්තා ලක්ෂණ දැක් ගන්න පුළුවන් වෙනවා. මේක උපද්දෝෂ විදිහට අපිට ප්‍රධාන වශයෙන් දැක් ගන්න පුළුවන් ස්පයිනා බයිෆිඩා කියන තත්ත්වය. මේ දෙන්නේ වගේ තත්ත්ව. ඊට පස්සේ අපි යමු ප්‍රධාන ආහාර ප්‍රභේද විදිහට කොළ එළවලු සහ නිවුඩු ධාන්‍ය වර්ග දැක් ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ යමු කොබල් ඇමින්. ඒ කියන්නේ B12. ඊට පස්සේ මේකත් B12 උත් ප්‍රධාන වශයෙන් අපේ ශරීරයේ ප්‍රතිශක්තිය පවත්වා ගැනීම සහ ස්නායු පද්ධතිය පැවැත්ම සඳහා වැදගත් වෙනවා. ඊට පස්සේ මේකෙදිත් වුණතා ලක්ෂණ විදිහට අපි දැක් ගන්න පුළුවන් වුණ සමතුලිතතාවය නැතිවීම, හිරිවැටීම සහ රක්තහීනතා තත්ත්ව. ඊට පස්සේ මේකේ ප්‍රධාන ආහාර නිෂ්පාදන බිත්තර සහ මස් දැක් ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපි යමු විටමින් C. විටමින් C කියන්නේ ඇස්කොබික්. ඊට පස්සේ මේ විටමින් C වල ප්‍රධාන කෘත්‍යයක් වෙන්නේ කොලජන් නිෂ්පාදනය. කොලජන් කියන්නේ අපේ සම රුධිරනාල අස්ථි කණ්ඩරා එකට තබාගෙන මැලියම් වගේ දව්වෙත් තමයි මේ කොලජන් කියන්නේ. මේක ප්‍රබල ප්‍රතිօක්සිකාරකයක් විදිහට ක්‍රියා කරනවා. මෙම විටමින් C අඩු වෙනවත් එක්ක, ඒ කියන්නේ ඇස්කොබික් අම්ලය අඩු වෙනත් එක්ක මෙම කොලජන් ප්‍රමාණය අඩු වෙනවා. ඒකත් එක්ක මෙම සමේ සහ රුධිර නාලවල අස්ථිවල තියෙන අර එකට තබා ගැනීම මැලියම් වගේ තත්ත්වය අඩුවීමක් සිදු වෙනවා. ඒකත් එක්ක ස්කර්වි, ඒ කියන්නේ ශීතාද රෝග තත්ත්වය ඇති වෙනවා. මේකෙදි දත් සහ සම පරිහානියටපත් වීම, තුවාල සුව නොවීමේ තත්ත්වය එනවා. මේ තියෙන වගේ ස්කර්වි කියලා රුධිර මේ අවස්ථාවක්, මේ රෝගී තත්ත්වයක් ස්කර්වි කියන්නේ විටමින් C අඩුවීමත් එක්ක එන්නේ. ඒ කියන්නේ ශීතාද රෝගය. ඊට පස්සේ අපි යමු මේකේ තියෙන ප්‍රධාන ආහාර ප්‍රභව වලට දෙහි පවුල්ට අයත් පළතුරු, බ්‍රොකොලි සහ තක්කාලි. මේ තමයි අපේ ප්‍රධාන කොටස් ටික. ඊට පස්සේ අපි යමු khනිජ ලවණ වලට. khනිජ ලවණ විදිහට අපිට ප්‍රධාන වශයෙන් ගන්න පුළුවන් කැල්සියම්, අයර්න්, පොටෑසියම්, ෆොස්ෆරස්, අයඩීන්, සල්ෆර්, සෝඩියම් සහ ක්ලෝරින්, මැග්නීසියම් සහ ෆ්ලෝරින්.
කැල්සියම් මම ඉස්සර ඔකට විස්තර කැල්සියම් කියන්නේ අපේ දේහයේ තියෙන අස්ථිවල ප්‍රධාන සංඝටකයක්. එතනින් ගියාට පස්සේ මේක අපේ ස්නායු වල ගමන ස්නායු වල මේ ස්නායු වල තියෙන ඉලෙක්ට්‍රිකල්ස් ඒ කියන්නේ විද්‍යුත් ප්‍රබල ගමන් කිරීම සඳහා මේක ඉතාමත් වැදගත් වෙනවා. මේකෙදි අපිට ඌනතා ලක්ෂණයක් විදිහට දෙන අස්ථිවල ස්කන්ධය අඩුවීම සහ දුර්වල වර්ධනය. මේ කැල්සියම් සහ ෆොස්ෆරස් අඩුවීමත් එක්ක කාලයත් එක්ක ඔස්ටියෝපොරොසිස් තත්ත්ව අපිට එන්න පුළුවන්. ඒ කියන්නේ අපේ කියන අස්ථිවල තියෙන බර සහිත ප්‍රමාණය සහ දෘಢභාවය අඩු වෙන කාලයත් එක්ක මේ කැල්සියම් සහ ෆොස්ෆරස් අඩුවීමත් එක්ක අපිට එන්න පුළුවන් මේ ඔස්ටියෝපොරොසිස් තත්ත්වය. ඒකදී අපිට අර අස්ථි බිඳීම් බහුලව දැක් ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ යමු අපි ප්‍රධාන ආහාර ප්‍රභවවලට. මේකෙදි කිරි නිෂ්පාදන, තදකොළ පැහැති එළවලු සහ රනිල භෝග දැක් ගන්න පුළුවන්. Fe කියන්නේ හිමොග්ලොබින් වල ප්‍රධාන සංඝටකයක්. ඊට පස්සේ මේක ප්‍රතිශක්තිය පවත්වා ගැනීම සඳහා ඉතාම වැදගත් වෙනවා. මේකෙදි Fe කියන අයන් මේකෙදි අපිට ඌනතා ලක්ෂණ විදිහට දැක් ගන්න පුළුවන් වෙන රක්තහීනතාවය, ඒ කියන්නේ ඇනීමික් තත්ත්ව සහ ප්‍රතිශක්තිය අඩුවීම සහ ශරීර දුර්වල වීම. ඊට පස්සේ අපි මේකේ ප්‍රධාන ආහාර ප්‍රභේද නියුඩු ධාන්‍ය, කොළ පැහැති එළවලු, පලා එළවලු, රනිල භෝග, මස් සහ බිත්තර දැක් ගන්න පුළුවන් වෙන පොටෑසියම් කියන්නේ මේ පේශි වල සංකෝචන ඉතාමත් වැදගත් වෙනවා. සහ මේක අර අපේ ස්නායු ආවේග සම්ප්‍රේෂණය සඳහා ඉතා වැදගත් වෙනවා. මේක කාලයක් එක්ක මේක ඌනතා තත්ත්වත් එක්ක පේශි දුර්වල වීම, කාර්ය අංශභාග වලින් සහ හෘදය අකර්මණ්‍ය වීම සිද්ධ වෙනවා. ඊට පස්සේ මේකේ ප්‍රධාන ආහාර ප්‍රභේද පළතුරු, එළවලු, මස්, කිරි නිෂ්පාදන සහ දාන්න දැක් ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ යනවා ෆොස්ෆරස්. අපි කලින් කිව්වා වගේ ප්‍රධාන වශයෙන් මේක අර අස්ථිවල සහ දත්වල ප්‍රධාන සංඝටකයක්. කාලයත් එක්ක මේක නැතිවීමත් එක්ක ඌනතා ලක්ෂණ විදිහට මේක දත් සහ අස්ථි දිරායන දුර්වල වීම සිද්ධ වෙනවා. මේක ප්‍රධාන වශයෙන් අපි දැක් ගන්න පුළුවන් වෙන සහල්, පාන්, කිරි නිෂ්පාදන, මාළු රහ රතු පැහැති මස් වල. ඊට පස්සේ යනවා අයඩින්. අයඩින් කියන්නේ අපිට තයිරොයිඩ් සහ තයිරොක්සින්, ඒ කියන්නේ තයිරොයිඩ් ග්‍රන්ථීන් වල තයිරොයිඩ් සහ තයිරොක්සින් නිපදවීම සඳහා ඉතාම වැදගත් වන ඛනිජ ලවණයක්. මේක අඩුවීමත් එක්ක ගලගණ්ඩේ තත්ත්ව එන්න පුළුවන්. ඒ කියන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය විශාල වීම සිද්ධ වෙනවා. මේක අපිට දැක් ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහට අර බෙල්ලේ ඉදීමක් විදිහට දැක් ගන්න පුළුවන් වෙනවා. එතකොට අපිට මේකේ ප්‍රධාන වශයෙන් ආහාර ප්‍රභේද දැක් ගන්න පුළුවන් මුහුදු ආහාර, එළවලු සහ අයඩිනීකృత ලුණු. ඊට සල්ෆර් කියන්නේ ප්‍රධාන වශයෙන් ප්‍රෝටීන් වල අඩංගු සංඝටකයක්. මේ ප්‍රෝටීන් කියන්නේ අපේ දේහයේ සියලු මාංශ පේශි සහ අපේ සියලු දේවල් වල, ඒ කියන්නේ මාංශ පේශීන් වල ප්‍රධාන සංඝටක වෙන්නේ මේ ප්‍රෝටීන්. එතකොට මේ සල්ෆර් ඌනතාවයත් එක්ක ප්‍රෝටීන් බිඳවීම සිදු වෙනවා. එතකොට කාලයත් එක්ක විඩාව, දුර්වල වර්ධනය සහ ඉදිමීම වගේ තත්ත්ව එන්න පුළුවන්. එතකොට මේක ප්‍රධාන ආහාර ප්‍රභේද වෙන්නේ ප්‍රෝටීන්. ඊට පස්සේ අපි යනවා සෝඩියම් සහ ක්ලෝරින්. මේක අර අපේ දේහයේ ස්නායු ආවේග සම්ප්‍රේෂණය සඳහා වැදගත් වෙනවා. ඊට පස්සේ මාංශ සංකෝචනය ඉතාමත් වැදගත් වෙනවා. මේකෙදි ඌනතා ලක්ෂණ විදිහට අපිට දැක් ගන්න පුළුවන් වෙන ආහාර රුචි අඩුවීම, මස් පිඩු පෙරලීම තත්ත්ව. සහ ප්‍රධාන ආහාර ප්‍රභේද වෙන්නේ මේස ලුණු. මැග්නීසියම් අපිට ඊටම අපි යන මැග්නීසියම් වලට. මැග්නීසියම් කියන්නේ අපේ ස්නායු පද්ධතියේ ආවේගික සම්ප්‍රේෂණය ඉතාමත් වැදගත් වෙන සංඝටකයක්. මේකත් එක්ක මේක ඒ කියන්නේ ඌනතා ලක්ෂණයක් විදිහට අපි දැක් ගන්න පුළුවන් ස්නායු පද්ධතිය ඇති වෙන බාධා. ඊට පස්සේ මේක ප්‍රධාන ආහාර ප්‍රභේදයක් විදිහට අපි දැක් ගන්න පුළුවන් වෙනවා කොළ පැහැති පලා සහ දාන්නේ. ඊට පස්සේ ෆ්ලෝරින් වෙනවා. ෆ්ලෝරින් කියන්නේ අපේ දත් වල සහ අස්ථි වල තියෙන ප්‍රධාන සංඝටකයක්. මේකත් එක්ක මේව අඩුවීමත් එක්ක දත් දිරා යාම සිදු වෙනවා. සහ මේක ෆ්ලෝරින් දැක් ගන්න පුළුවන් වෙන තේ
මුහුදු ආහාර සහ පානීය ජලයයි. හරි අපි දැන් එකිනෙකට මේ විටමින් සහ khනිජ ලවණ කෘත්‍ය සහය උණතා ලක්ෂණ සහය ප්‍රධාන ආහාර ප්‍රවේග කතා කරා. ඊට පස්සේ ඔයාලට කියලා දෙන්නම් මේවර ලේසිය මතක තියාගන්න ක්‍රම කිහිපයක්. මුලින්ම ඔබේ මේදේ ද්‍රව විටමින් වලට ඊට පස්සේ අපි ලියාගත්ත ADEK ඊට පස්සේ මේකට නිකන් මෙමොනික් එකක් විදිහට අන්දරිකත් ස්නායු රුධිර. අපි අන්නේ පදේ මතක තියාගන්න ඕනේ. අන්ද රිකට් ස්නායු රුධිර. අපිට මේක A විටමින් A අඩු වෙනත් එක අන්ධභාවය. ඊට පස්සේ අපිට මේ ඉන්දියානු තැන් රිකට්ස් ඊට පස්සේ විටමින් E අඩු වෙනත් ස්නායු ආබාධ. ඊට පස්සේ මේ විටමින් K එකත් එක්ක රුධිර කැටි ගැසීම අඩු වෙන මතක තියාගන්න පුළුවන්. ඒකට ප්‍රධාන වශයෙන් අන්ධ රිකට් ස්නායු රුධිර. ඒ කියන්නේ විටමින් A D E K වල උණුතා ලක්ෂණ ටික. ඊට පස්සේ යනවා අපි ඊට පස්සේ යනවා ජල දාය විටමින් වලට. මේකත් මෙමොනික් එකක්. මේක මුලින් අපි B1 B2 B3 B5 B6 B7 B9 B12 සහ විටමින් C මේක අපි යනවා. අපි ඊට පස්සේ මම මෙමොනික් කියන බෙරි කාබු රතු කඩ තියෙන පෙලාග්‍රයා පුපුරු ගහලා රක්තහීන කොරල දැකලා උපද්දෝෂ ඇවිත් හිරිවැටලා සීතලේ ඉන්නවා. මමයි කියන බෙරි කාපු රතු කට තියෙන පෙලාග්‍රයා පුපුරු ගහලා රක්තහීන කොරල දැකලා උපද්දෝෂ ඇවිත් හිරිවැටලා සීතලේ ඉන්නවා. මේක බෙරි කාපු බෙරි රතු කට තියෙන රතු කට කියන්නේ කට දෙපැත්තේ තුවාල සහ දිවේ තුවාල. B3 පෙලාග්‍රයා කියන්නේ පෙලාග්‍රා. B5 කියන්නේ පුපුරු ගැසීම කියන්නේ ටින්ගින් තත්ත්ව. B6 කියන්නේ රක්තහීන කියන්නේ රක්තහීන. කොරල දැකලා කියන්නේ කොරල ඇති වෙන සමේ කොරල. B7 කියන්නේ බයොටින්. ඊට පස්සේ B9 කියන්නේ උපද්දෝෂ ඇතිවීම කියන්නේ අර ප්‍රධාන වශයෙන් මම කියව ස්පයිනා බයිෆිඩා තත්ත්ව. ඊට පස්සේ B12 වල හිරිවැටීම් සිදු වෙනවා. ඊට පස්සේ විටමින් C වල සීතලේ ඉන්නවා කියන්නේ ශීත අද රෝග වෙන. ඒ කියන්නේ ස්කර්වි කියන්නේ අර කොලජන් අඩු වෙලා අර තුවාල හොඳ වීම අඩුවීම සහ අර දත් ගැලවීම වගේ තත්ත්ව. ඒවල තමයි ශීත අද රෝග කියන්නේ. හරි මම හිතනවා ඔය කට්ටියට ලොකු දැනුමක් එන්නයි සහ ඔය කට්ටිය කොහොමද මේක ඉස්සරහට මතක තියාගන්න මෙමොනික් එකක් සහ මේක අර අපි MCQ පේපරේ අහන ප්‍රශ්න වලට ඉතාම ලේසියෙන් මුහුණ දෙන්න පුළුවන් විදිහට මම ලේසියෙන් මුහුණ දෙන්න පුළුවන් කියලා මම හිතනවා දැන්. සහ ඔය කට්ටියට මේ තවදුරටත් මේ වගේ වීඩියෝ බලා ගන්න පුළුවන් අපේ Telegram channel එක සහ WhatsApp group එක තියෙනවා. මේකේ description එකේ අපි එම link දාලා තියෙනවා. ඒවටත් එකතු වෙලා බලන්න. ඉස්සරහටත් තව වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා.